හරිද? හරි. මේ හරි කො කියන්න ඇතිනේ. ෆොටෝ එකක් හරි ගහ ගන්න. නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න. හරි අපි බලමු තව එකක්. හරිද? දැන් එක්කෝ එකේවම high PHP එක දැන් අපිට පුළුවන් මේවට HTML tag include කරන්න. උන් බලන්නකෝ. ඕන් H1 හරිද? H1 හැබැයි දාන්න ඕනේ ඔන්න ඔය semicolon දෙක ඇතුලේ. තේරුණාද? semicolon දෙක ඇතුලේ තමයි එන්න ඕනේ. හරිද? මම ඔක සේව් කරා. හරිද? මම දැන් ගිහිල්ලා හරිද? මම දැන් ගිහිල්ලා එන්න ආයෙ හතරුණානේ. හරි. සේව් කරා. මම දැන් යනවා ආයෙත් අපේ මොකේද? වෙබ් බ්‍රවුසර් එකට. හරිද? වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා මම මේක රීප්ලේස් කරනවා. දැක්කද? hi php කියලා දාපෙක x1 tag එකකින් තමයි අරලා තියෙන්නේ දැන්. ඒක ලොකුවට. හරි. ටිකක් කොහොමද ලොකුවට තමයි අරලා තියෙන්නේ දැන්. පේනවද? එතකොට අපිට පුළුවන් h1 නෙව්වක් දාන්න නැත්නම් html ෆයිල් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් මොකක් ඇතුළටද? මේ php ඇතුළට. හරි. තේරුණාද? ඒකත් මතක තියාගන්න. හරි. ඊට පස්සේ මේ බලන්න මේක බලන්න මම මේ කරන්න යන දේ. හරිද? මම ඉකෝ ICT ඉකෝ කරනවා ICT මම එකම කොපියක් දා ගන්නවා ආයෙ ඉකෝ කරනවා ආයෙත් ඒකම ඉකෝ කරනවා ආයෙත් ඒකම හතරක් ඉකෝ කරා. හරිද? හතරක් ඉකෝ කරලා මේකක් දානවා BST අනික දානවා BS අනික දානවා SFT. හරිද? දාලා මම මේක සේව් කරනවා. සේව් කරලා රන් කරනවා. මොකක්ද උනේ? මොකක්ද උනේ? දැන් මේ the PHP කියන්නේ මෙන්න මේක ඈ. the PHP කියන්නේ මෙන්න මේ tag එක. ඒක අර HTML එකේ එකක්. හරිද? ඒතර PHP ටික තමයි මෙන්න මේ ටික. මේ දෙන්නේ. PHP එකට අදාළ වෙන ටික තමයි මේ එක්කෝ වෙන ටික තමයි මේ දෙන්නේ. මේ දෙන්නේ PHP ගේ output ටික. තේරුණාද? දැන් බලන්න PHP ගේ output ටික මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මොකක්ද? මේ එක line එකට ඇවිල්ලා නේද? ඈ ටික අර ICT BST BS SFT කියන එක line එකට ඇවිල්ලා නේද? එතකොට PHP වල හරිද? මතක තියාගන්න PHP වල හරිද? එක්කෝ අපි ඔහම එක දිගට දුන්නාට new line එකක් කැඩෙන්නේ නැහැ. තේරෙනවද? PHP වල එක්කෝ එක දිගට දුන්නාට මොකද්ද? new line එකක් කැඩෙන්නේ නැහැ. හරිද? තේරුණාද? මෙහෙම දාගන්න. මෙහෙම දාගන්න. PHP වල තව OS වල ගණන් ටික හදාගන්න ඒ ටිකත් පොඩ්ඩක් බලන්න ඕනේ එක දවසකින් හරි. ඒ ටික තියෙනවා අපිට. අර MCQ පේපර් එකේ අමාරු ප්‍රශ්න ටික කරන්නයි. ආයේ ඊට පස්සේ ෆුල් පේපර් එකේ තියෙනවා. ඒක මම ඔයාලට දෙන්න ඕනේ. ඒකේ ප්‍රශ්න ටික එහෙම කරන්න පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒකට කාලේ තියාගන්න අපි පොඩ්ඩයි ඉක්මනට වැඩ කරමු. හරිද? දාගන්න මේක ඉක්මනට ස්ක්‍රීන්ෂොට් එකක් හරි ෆොටෝ එකක් හරි ගා ගන්නවා නම් එහෙමයි. නැත්නම් ඉක්මනට කටුවර හරි දා ගන්නවා නම් එහෙමයි. දැන් මේ පොත් ලස්සන කරන්න පාට පෑන් තෝර ඒ සුකුරුත්තන් නඩන්න කල් නැහැ දැන් ඈ 23 අද ඉතින් මේ මාසේ තව දවස් 7යි ඊළඟ මාසයේ 37යි ඔක්කොම තියෙන්නේ ඉක්මනට හරිද මට කරගත්ත නම් හරි කියලා හරි දාන්න මොකක් හරි අතක් උස්සන්න හරි මොකක් හරි කරන්න ඉමෝජියක් දාන්න මොකක් හරි එහෙම කරන්න සංඥාවක් දෙන්න ඉගියක් දෙන්න එකක් දාගන්න අවුට්පුට් එක කොහමද දෙන්නේ මේ ICT BST BS SFT කියන එක ලයින් එකට එන්නේ එක පේලියට ඒතකොට නිව් ලයින් එකකින් එන්නේ එක්කෝ මෙතන 100ක් ගත්තත් 100ම එන්නේ එක පේලියට එතන එක්කෝ වලින් 100ක් එක්කෝ 100ක් ගත්තත් එන්නේ කොහමද එක පේලියට නිව් ලයින් එකකින් එන්නේ නැහැ හරිද ඒක දාගන්න තවත් තැනක් දාගත්තා කියන්නේ නැත්තම් නෑ කියන්නේ හරි හරි ඇති ඈ ඉන්නර භාග දෙතුනක් හරි එක්කෝ එකේ ඒ ටික හරි හරිද ඊට පස්සේ
දැන් අපිට මේක පහලට ගන්න ඕන කියලා හිතමුකෝ. අපිට දැන් මේක ICT BST VS ESFT කියන එක පහලට ගන්න ඕනේ. කොහොමද මම පහලට ගන්නේ? හරිද? කොහොමද පහලට ගන්නේ? හරිද? පහලට ගන්නේ මෙහෙමයි. හරිද? දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මතකද? මේ PHP ඒව ඇතුළට මට පුළුවන් මොනවද දාන්නද? HTML දාන්න පුළුවන් කියලා කිව්වා. මම මේකට දානවා මොකද්ද? ඔයාලා දන්නවා new line එකක් ගන්න එක මොකද්ද? BR tag එක. BR tag එකක් දානවා මම. හරිද? BR tag එකක් දාපුවම මොකක්ද වෙන්නේ? මේකක් line එකක් පාන්න. නැත්නම් එක line එකක්, එක පේලියක්. එක පේලියක් පහලට එනවා. හරි. BR එක මේක අර ඉරක් මේව closing tag එක දැම්මේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ, දැම්ම කියලා ප්‍රශ්නකුත් නැහැ. අපි දන්නවා BR එකට open හෝ closing tag එකක් නැහැ. අනේකයි තියෙන්නේ. හරිද? ඒතකොට BR එකේ break tag එකේ මොකක්ද වෙන්නේ? එක line එකක් පහලට කැඩෙනවා. මම දැන් මේක save කරනවා. ඔබ බලන්න මේක output එක. හරිද? දැක්කනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ICT BST BS SFT කියන දෙක line එකෙන් line එකට line එකෙන් line එකට පිළිවෙලට ඇවිල්ලා තියෙනවා. නේ? පිළිවෙලටලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මොකද්ද? ඒතකොට එක්කෝව මතක තියාගන්න එක්කෝ වලින් new line එකක් පහලට වැටෙන්නේ නැහැ. තේරුණාද? එක්කෝ වලින් new line එකක් පහලට වැටෙන්නේ නැහැ. අපිට එහෙම new line එකක් පහලට දාන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ? ඒ එක්කෝ එක ඇතුලේ අර double quotes ඇතුලේම මොකක්ද දාන්නේ? මේ double quotes ඇතුලේම අපි දානවා මොකද්ද? BR එකක් දානවා. තේරුණාද? BR එකක් දානවා. හරිද? ඒත් එක්කම අපිට පුළුවන්. හරිද? දැන් මේක නිකන් එකෝ එකන්නේ. අපිට සාමාන්‍ය මෙහෙමයි. හැබැයි මේ මෙහෙම දැම්මොත් ඒක පහලට වැටෙනවා. බලන්නකෝ. මෙන්න මෙහෙම දැම්මොත් එහෙම. හරිද? එකක් මන් දානවා H2 එකක්. හරිද? heading 2. H2 එකක් දාන එකක්. ඒක මම ක්ලෝස් කරනවා. එතන මම මේකේ DR එක අයින් කරලා මේකට මම දානවා මොකද්ද? ඇවිල්ලා H3 එකක් දාමුකෝ. H3 එකක් දානවා. මේකට H3 එක මම ක්ලෝස් කරා H3 එක. හරිද? H3 එකක් දානවා. ඔන්න මේකටත් මම H එකක් දානවා. අපිට H4 එකක් දාමු. H4 එකයි මේක ඒතකොට මම H4 එක ක්ලෝස් කරා. ඊට මේකට මම දානවා H5 එක. ඔන්න බලන්න වෙන දේ. මේක මම එතකොට ක්ලෝස් කරනවා H5 එක. හරිද? දැන් මම මේක සේව් කරනවා. හරිද? සේව් කරනවා. දැන් මොකක්ද උනේ? සේව් කරලා රන් කරාට පස්සේ මේ මොකද්ද? දැන් මේ ලයින් එකක් පහළට දෙන්නේ heading tag එකකින්. H කියන්නේ මොකද්ද? heading tag එක. දැන් ඔයාලට තේරෙන්නේ මොකද්ද? මේ PHP ඇතුලේ .php කියලා සේව් කරාට PHP ඇතුලේ HTML වලට access එකක් තියනවා කියන එක. තේරෙනවද? ඒකට PHP HTML CSS කියන්නේ මොකද්ද? නැතුවම බැරි තුනක්. ඒ කියන්නේ තුන එකට ඉන්න ඕනේ. අර නේද තුන්කොම් ප්‍රේම වගේ නේ. හරි. ඊට පස්සේ දැන් මම මොකද්ද කිව්වේ? එකෝ යන්නේ එක වෙනුවට අපිට පුළුවන් මොකද්ද? print එක පාවිච්චි කරන්න. මම දැන් මේ එකක් දෙකක් අයින් කරනවා. මෙච්චර අපිට ඕනේ නැහැ නේ. කොහොම අයින් කරනවා? හරිද? හරි. මෙතන මම එකෝ එක වෙනුවට දානවා. මොකද්ද? print. print අපි මොකද්ද print කරන්නේ අපි? අපි දාමු first PHP කියලා අපි දාමු. first PHP. print first PHP. ඕම් බලන්න. ඒතකොට මොකද්ද? එකෝ එක වෙනුවට අපිට print කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. එතන print කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා නැත්නම් print කියන ප්‍රකාශනය අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මේ print එකේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් එකෝ එක print එකට වඩා වේගවත්. තේරුණාද? එකෝ එක මොකද්ද? print එකට වඩා වේගවත්. හරිද? ඒ වගේම අපිට print එකේදී හරිද? පරාමිතින් කිහිපයක් නැත්නම්
පැරාමීටර්ස් කිහිපයක් එකපාර ලබා දෙන්න බෑ. තේරෙනවද? print කියන ෆන්ක්ෂන් එකේදී පැරාමීටර්ස් කිහිපයක් එකපාර ලබා දෙන්න බෑ. උදාහරණයක් විදිහට කියොත් මෙන්න මෙහෙම. හරිද? ඔම් බලන්න. ඔම් මේ first PHP කියන්නේ එක පැරාමීටර් එකක්. හරිද? දැන් ඔය ඩබල් කෝට්ස් ඇතුලේ අපි දෙන්නේ එක පැරාමීටර් එකක්. දැන් එක ඩබල් කෝට්ස් එකක් ඇතුලේ දෙන්නේ මොකද්ද? එක පැරාමීටර්. ඒක first PHP කියන්නේ එක පැරාමීටර්. මං කමාවක් දාලා තව පැරාමීටර් එකක් දෙනවා බලන්න. තව පැරාමීටර් එකක් දෙනවා. හරිද? මං දෙන්නම්. AC පැරාමීටර් එකක් දෙමුකෝ. ඔයාලට ICT. ඊට අනිත් එක දෙනවා BST. ආය ක්‍රමාද අපිට පැරාමීටර්ස් දෙන්න පුළුවන් වුණ තරම්. හරිද? SFT කියන්නේ සාමාන්‍ය ක්‍රමාද පැරාමීටර් මේ එකකට එක ඩබල් කෝට්ස් එක ඇතුලේ තියෙන එකට අපි කියන එක පැරාමීටර්. පැරාමීටර් 1යි 2යි 3යි 4ක් තියෙනවා. වරුන් මේක සේව් කරලා මොකද්ද වෙන්නේ කියලා. එරර් එකක් එන්නේ. සින්ටැක්ස් එරර් එක. මේ දෙකද? සින්ටැක්ස් එරර් කියන්නේ මොකද්ද? කාරක රීති දෝෂ. ඒ කියන්නේ කෝඩ් එක ලියන්න ඕන විදිහට නෙමෙයි ලියලා තියෙන්නේ. කාරක රීති දෝෂ. තේරෙනවද? ඒ කියන්නේ මොකද්ද? මේ print කියන ප්‍රකාශනයෙන් අපිට මෙන්න මේ වගේ පැරාමීටර් ගොඩක් එකපාර දෙන්න බෑ. තේරෙනවද? දැන් මම මෙතනට print එක නැතුව එකෝ දාන්නම්කෝ. මම බලන්න. එකෝ දැම්මා. එකෝ දාලා සේව් කරා. හරිද? දැන් මොකක්ද උනේ? first PHP අර වගේම එකම ලයින් එකනේ. එකම ලයින් එක අපි දුන්නේ. ඉතින් first PHP ICT BST SFT කියලා මොකද්ද? එකම විදියට ඇවිල්ලා තියෙනවා. හරිද? අපිට ඕන මේකේ හිස් තැනක් තියාගන්න පුළුවන් වෙයි මෙහෙම. කොහමද? ප්‍රමාවත් දාලා මෙන්න මෙහෙම තියලා බලමු අපි හිස් තැනක් හිටනවාද කියලා. මේක ඕනේ නැහැ නේ අපිට. මෙතන ටිකක් ඕනනේ. බලමු. මෙන්න මෙතන මේ දෙන්න අතර ICT PHP අතර හිස් තැනක් ඉන්න කියලා බලමු. හිස් තැනක් ආවනේ දැක්කද මේ? චූටි හිස් තැනක් ආවා. තේරෙනවද? එතකොට අපිට පුළුවන් මොකද්ද? එක ස්පේස් එකකුත් මේ පැරාමීටර් එකක් විදිහට දෙන්න පුළුවන්. එතකොට අපිට ස්පේස් එකක් ගන්න පුළුවන්. තේරුණාද? තේරෙනවද මං කියපේක? හරි. මේව දාගන්න. යටින් තරු